හලෝ මගේ නම සංජය. එතකොට මම මේ වීඩියෝ එක කරන්නේ ඇත්තටම මේ මනුෂ්‍යය ගැන සහ සිනිමා ඉන්වෙස්ටිං ගැන පොඩි රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න. ඉතින් ප්‍රධාන වශයෙන්ම කියන්න කැමති මම අවුරුදු 12ක් විතර වගේ යුරෝපයේ ඉන්නවා. ඉතින් යුනිවර්සිටි ඔෆ් සන්දර්ලන්ඩ් වල මට තියෙනවා එතකොට ඩිග්‍රී එකක්. එතකොට මට යුනිවර්සිටි ඔෆ් සදර්න් ඩෙන්මාර්ක් වල මට තියෙනවා මාස්ටර් එකක්. ඒ මොනවා තිබ්බත් අපේ ජීවිතේට එදිනෙදා ජීවිතේට මේ දේවල් පාවිච්චි කරනවද කියන ප්‍රශ්නය මට තිබුණා සහ මං මොකද්ද මේ වෙනුවෙන් කරන්න ඕනේ මගේ ඉදිරියටත් මම මේ විදිහට වැඩ කරනවද මේ විදිහට මොකද්ද කරන්න ඕනේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් හදාගන්නේ කොහොමද කියන කතන්දරය ගැන ලොකුවට විස්තර හොයනකොට තමයි මට මේ සිනිමා ඉන්වෙස්ටිං කියන එක සහ ඒක හම්බුනේ YouTube වීඩියෝ එකක් කරහා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ ක්ලාස් එක ගැන පොඩ්ඩක් කියනවා නම් සහ මේ මනෝෂය ගැන පොඩ්ඩක් කතා කරනවා නම් ඇත්තටම අර අපි කතාවට කියන්නේ මේක ඉංග්‍රීසි කතා කරන පන්තියක් කියලා. ඉතින් ඒ වගේ මේක අපිව ඉන්වෙස්ට් කරන ක්ලාස් එකක්. ඉතින් මෙතනදී අපිට ඉන්වෙස්ට් කරන්න ඕන කරන දැනුමට අමතරව අපිට ඕන කරන ගට් එක සහ අපිට ඕන කරන මෙන්ටැලිටි එක මේ හැමදේම හියුමන් බිහේවියර්ස් අනම් මනම් හැමදේම මෙතනදී ඕවර්ऑල් විදියට හැදෙනවා. සහ ඒක අපිව අනිවාර්යෙන් අපි වෙතනට යොමු කරනවා. ඉතින් ඒක ඇත්තරම මම දකින්නේ සුබදායි දෙයක් විදියට සහ ඒක හොඳ දෙයක් විදියට. ඉතින් සහ දැන් අපිට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඕකේ ඇයි අපි මෙම ක්ලාස් එකකට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න අපිට මේක තනියෙන් කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් එක. ඔව් ඒක කරන්න පුළුවන් ඇති ඕන කෙනෙක්ට. නමුත් ඒකට යන කාලය පිළිබඳව ප්‍රශ්නේ තියෙන්නේ. අපිට අවුරුදු 5ක් 10ක් ඒකට යන්න පුළුවන්. ඉතින් අපිට ඒ ගැන සම්පූර්ණ දැනුමක් තියෙන මිනිස්සෙක්ගෙන් ඒක ඉක්මනට ගැනීමක් තමයි මේ ක්ලාස් එකක් කරා වෙන්නේ කියන එක තමයි මගේ අදහස. එතකොට මේ මිනිස්සයා කියවලා තියෙන පොත්පත්, එතකොට මේ මිනිස්සයා කියවලා තියෙන දැනුම, බලලා තියෙන වීඩියෝස් ප්‍රමාණය, එතකොට උදාහරණයක් වශයෙන් අපි ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ට් එකක් ගත්තොත් එහෙම බෙන්ජමින් ග්‍රැහැම්ගේ පොත කියවලා අපි ඕකේ අපි මේ විදිහට ඉන්වෙස්ට් කරන් යනවා කියන්නකෝ. නමුත් දැන් මේ ක්ලාස් එකේදී වෙන දේ ඒක පමණක් නෙමෙයි. අපි තවත් ඒක පුළුල් විදිහට දකිනවා. මොකද පීටර් ලින්ච්ගේ, එතකොට වොරන් බෆට්ගේ, එතකොට චාලි මංගගේ වගේ හැම කෙනෙක්ගෙම වයිඩ් මේ ටෙක්නොලොජි එකක් වයිඩ් ඩීටේල්ස් ටිකක් ඒගොල්ලන්ගේ දැක්ම මොකද්ද කියන දේ හැමදේම අපිට මෙතනදී සංක්ෂිප්තයක් වශයෙන් හම්බ වෙනවා. එතකොට මම කියන්නේ අපි අර ඉන්වෙස්ටිං ජර්නි එකට අපි පටන් ගන්න ඕන විදිය සහ අපි කරන්න ඕන දේවල් ඉක්මනින්ම කරගන්න පුළුවන්. මොකද අපේ ලයිෆ් එකේ ලර්නිං වලට අවුරුදු 5ක් 10ක් යනවා කියන්නේ අපේ ජීවිතේ තරුණ කාලේ ගිහිල්ලා ඉවරයි. ඉතින් මම ඒ නිසා පිළිගන්නවා මේ හිතනවා සහ මේ ක්ලාස් එක කරන එක සහ ඒ ඉක්මනින් ඒ දැනුම ගන්න එක ඉතාමත්ම වැදගත් කියලා. ඉතින් ඒ නිසා මම කාත් එක්කව තර්ක කරන්න යන්නේ නැහැ මේක ක්ලාස් එකක් කරන්න ඕනේ අයිය කියන එක සහ ඒ දේවල්. ඉතින් ඊට අමතරව මම කියන්න කැමතියි ඉතින් මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක හොයාගන්න ගමනේ ඉතින් මේ ක්ලාස් එක ඇත්තම කතන්දරේ අපි රස්සාවක් කරනවා වැඩ කරනවා අපි කොහොමද අපි ඒක ඉන්වෙස්ට් කරන්නේ දැන් අපි කෙනෙක්ට දැන් මේක සරල දෙයක් වෙන්න පුළුවන් කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක හරි එතකොට කොහොමද අපේ ධනය වර්ධනය වෙන්නේ කොහොමද අපි වර නමුත් ඒ දේවල් ඉගෙන ගන්න ඕනේ යමක් කරපු කෙනෙක්ගෙන් සහ ඒ දැනුමක් තියෙන මිනිසෙක්ගෙන් කියන එක තමයි ඉතින් මගේ මතය. ඉතින් මම ඉතින් මේ මනුෂ්‍යයට බොහොම ස්තුති කරනවා අපිව එතනට යොමු කිරීම පිළිබඳව සහ නිරන්තරයෙන් අපේ WhatsApp group එක කරා දෙන දැනුම සහ අප්ඩේට්. දැන් අපි උදාහරණයක් වශයෙන් බැංකුවක සල්ලි දාන්න අපි කොච්චර දේවල් කල්පනා කරනවද ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාන්න මේක සෙන්ට්‍රල් බැංක් එකේ රෙකග්නයිස් එකක්ද ඒගොල්ලෝ කීයක් මොකක්ද තියෙන පොලි අනුපාතය කීයද අරව මේවා කොච්චර දේවල් හොයනවද. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ ඉතින් ඉන්වෙස්ට්මන්ට් එකක් අපි කරනකොට ඉතින් ඒකට පොඩි වියදමක් දරලා ක්ලාස් එකක් කරලා දැනුමක් අරගෙන එතනට බහිනවා කියන එකේ මම නම් වරද්දක් දකින්නේ නැහැ. ඉතින් ඒ කරුණු ටික තමයි මට කියන්න තියෙන්නේ. තව විශේෂ වශයෙන් ඉතින් මගේ ජීවිතේ එක්තරා ආකාරයක හැරවුම් ලක්ෂයක සන්ධිස්ථානයක් මේ මනුෂ්‍යයව හම්බවීම සහ මේ ක්ලාස් එකට ජොයින් වීම කියන එක කියන්න කැමතියි. ඉතින් බොහොම ස්තුතියි මනුෂ්‍යයටත් මම ඇත්තටම සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. එයාගේ විෂන් එක කවදාරි දවසක සාර්ථක වේවා. ලංකාව දියුණු වෙන්න ලංකාවේ හොඳ ඉන්වෙස්ට්මන්ට්ස් කරන හොඳ පරපුරක් බිහි වේවා කියන පරම මේකෙන් තමයි කරන්න කියන එක තමයි අපිට දැනගන්නත් තියෙන සහ අපිට පේන්න තියෙන. ඉතින් අපිත් ඒකට පුළුවන් තරම් සහයෝගය දෙනවා. ඉතින් හැමෝටම මේ වීඩියෝ එක බලන කෙනෙක් හෝ වේවා ඉතින් තමුන්ගේ ජීවිතේ තීරණයක් ගන්න හොඳ ටර්නින් පොයින්ට් එකක් ගන්න මේක අවස්ථාවක් වේවියි මම විශ්වාස කරනවා සහ
සිනිමා ඉන්වෙස්ටිං සහ මමසයට බොහොම ස්තුතියි අපිට මේ ලබා දුන්නු දැනුම පිළිබඳව කියන එක මම කියන්න කැමතියි.